අන්න ඒ විදිහට තමයි ශ්‍රී ලංකාව කවදාවත් වෙන්නේ නැති සංවර්ධනයක් කරලා ගමන් කරන්නේ. සුබ දිවා කාලයක් මහත්මයා. සුබ දිවා කාලය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය අතින් විශාල පෙරලියක් ඇති වෙමින් තියෙනවා. සුදා සිංහලෙන්ම කිව්වොත් එහෙම තාක්ෂණේ නව්‍යකරණය වෙලා සුඛිත මුදිත වෙලා තාක්ෂණේ හීනි පෙත්තට ළඟා වේදෝයි කියලා අපිට සැකයක් මතුවෙනවා. ඉතින් අනාගතයේදී ඉලොන් මස්ක් පවා ලංකාවට පැමිණීමට නියමිතයි. ඔබතුමාගේ අදහස් කොහොමද මේ පිළිබඳව? මංගලුද්ද ලංකාවේ මිනිස්සුන්ට වසංගතයක් කරන්න දෝ ලස්සන ජීවත් වෙද්දී මොකටද සල්ලි වියදම් කරලා පිටරටින් මාස් ගෙන්නන්නේ? අනික ඒවා නයිලොන් මාස්. මේ ගිනි කාස්ට කවුවේ පුලන් ගොයි නයිලොන් මාස් දාන්න මිනිස්සු ජීවත් වෙන්නේ. මම විරුද්ධයි ඔය වැඩේට විරුද්ධ. නෙත්තකින් විතරක් කරකා. එතුමා එනකොට බැහැන කළා මූණ පෙන්නලා ඉන්න ඕනේ නැත්තම් එතකොට ලකුණු ටික වැටෙන්නේ අපේ ටීම් එකට. අපි තමයි එතන ප්‍රස් ගහන්න ඕනේ. මත්නියා අපිට මොහොතක් කතා කරන්න පුළුවන්. මේ පිස්සු කතා කරන්න මොහොතක්ම කතා කරන්න පට්ටෙ බිසි මයික් පොඩක් දෙන්නකෝ. මේ ඔබතුමා ඒ තරම් බිසි කියන්නේ ඔබතුමා මේ බිස්නස් කරන කෙනෙක්. ඇත්තටම මේක එක්තරා බිස්නස් එකක් තමයි. අන්න බලන්න. රටේ වේගවත් සංවර්ධනය නිසා ව්‍යාපාරාංශය දිනු වෙලා තියෙන විදිය. ඔබතුමා මොනවද කරන බිස්නස්? බිස්නස් ව්‍යාපාර. අල්ලම. අද එක්ලස් මුකුසිත පක්ෂයේ රැළිය රැස්වීමයි අපි වැඩේ. හෙට එක්ලස් විකසිත පක්ෂයේ රැළිය රැස්වීමයි අපි වැඩේ. අනිද්දා පෙඩරල් රාජ්‍ය අපරල් පක්ෂයේ රැළිය රැස්වීමයි අපි වැඩේ. රුපියල් 2000යි ගල්බාගයයි ට්‍රාන්ස්පෝර්ට් දීලා කෑමනම් මනම් ඔක්කොම දෙනවා. හරිද? ආතෙන් දීලා පඩිත් දෙන එකම ජොබ් එකනේ මල්ලි මේක. බත් තියෙන කාලේ තමයි දත් කන්න ඕනේ. ඒකයි මං කියන්නේ. හැමදාම මේ ගොන් ආතල් නෑනේ මල්ලි. ඡන්දේ තියෙන කාලේ වැඩිපුරම සතුටු වෙන්නේ අපි වගේ ඕකස්ලා තමයි. හැබැයි මල්ලි මේ හැමදාම එක වගේ නෑ. සමහර පක්ෂවලින් සලකන්නේ මච චාටර් විදිහට ඇල් වතුරත් නෑ සමහර දවස්වල. නේ. දැන් එතකොට ඔබතුමාගේ බිස්නස් එක මේ පක්ෂ වලට කඩේ යන එකනේ. සත්‍ය වශයෙන්ම ඔව්. දැන් එහෙම පක්ෂ වලට කඩේ ගිහිලා දැන් ඔබතුමා ඡන්දෙ දෙන්නේ කාටද එතකොට? මන්නේ උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්නකෝ. ඡන්ද කිට්ටු කරලා දානවා ටෙන්ඩරයක්. වැඩිපුරම බජට් එක දෙන පක්ෂයට ගහනවා කතිරේ නේද? ජය වේවා! ඒ පැත්තත් අපේ තමයි. මේ පැත්තත් අපේ තමයි. ඒ මැනිකා එනවා පේනවා. මෙහෙ ඔය කැමරා විසික් කරලා දාලා එන්න රැලියට. මැනිකා මේ දවස්වල තව දීලා නෑ. දෙන්නකෝ. හරි ඈ. මම දැන් මෙහෙම ෂොට් එක අරන් අතෙන් යනවා ඒත් එක්කම ඉන්න. හරි. රයිට් කැමරා රෝලින් ඇක්ෂන්. මේ දවස්වල දිගට හරහට දෙන සහන අලියා කිලියාගම ජනතාවට දැනෙන්නේ කොහොමද කියලා අහගෙන යන ගමන් අපිට ඈත කෙළවරින් පේන රැවුල වහගත්ත මහ භයානක මේ අමුතුම විදිය අමුතුම තාලේ මිනිස්සෙක්. ඉතින් ඒ වගේ භයානක මිනිස්සෙන්ටත් මේ ලබා දීලා තියෙන සහනවල ප්‍රතිලාභ දැනෙන්නේ කොහොමද කියලා අපි අහලා බලමු. භයානක මහත්තයා. අපි ලොන්ඩරි ටීවී එකකින් තව නොබෝ දිනකින් ජනාධිපති වර්ණයක් එනවා. හරිද? ඊට කලින් මේ රටේ මේ ලබා දෙන සහන පිළිබඳව ඔබතුමා මොකද්ද හිතන්නේ? කොහොමද මේ සහන ඔබතුමාට දැනෙන්නේ? මේ මහත්තයෝ මෙච්චර කාලයක් තිස්සේ ඡන්දයක් ලං වෙනකොට පෙට්‍රල් මිල පොඩ්ඩක් අඩු කරලා ගෑස් මිල අඩු කරලා බඩු මිල පල්ලෙහා දාලා මේ රටේ මහ ජනතාව ගොනාට අන්දලා උන් කෝටි ගානක කැම්පේන් එකක් කරනවා. කරනවා. ඌවා මේ මිනිස්සුන්ට තේරෙනවා මහත්තයෝ. තේරෙනවා. ඇයි උඹලට බැරි මේ රටේ ආර්ථිකය ඉහළ නංවන්න විධිමත් වැඩපිළිවෙලක් හදලා රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු ප්‍රවාහනය වගේ දේවල් කාර්යක්ෂම කරලා මේ රට පිට රටවල් වලට විකුණගෙන කන්නේ නැතුව උඹලගේ තියෙන ප්‍රචණ්ඩත්වය, උඹලගේ තියෙන මුදලට කෑදරකම, බලලෝභීත්වය කයිවාරුව ඇතෑරලා දාලා මේ රටේ හීන පස්සේ දුවන තරුණයන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන්න බැරි ඇයි? දේශීය ව්‍යවසායකයව, දේශීය නවෝත්පාදකයව දිරිගන්වලා මේ රටේ හැම මිනිස්සයාගේම හීන ඇත්තක් කරන්න බැරි ඇයි? මං අහන්නේ ඇයි? මම අහන්නේ බැරි ඇයි? මගේ මත